හයි ළමයි අද ඔයාලට කියලා දෙන්නේ ක්‍රැක් හීල්ස්. එහෙම ඒ කියන්නේ පැලිච්ච ඝන වෙච්ච ගලක් වගේ තියෙන යටිපතුල් සඳහා විශිෂ්ට ප්‍රතිඵල දෙන සත්කාරයක් තමයි කියලා දෙන්න යන්නේ. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා පුළුවන් ඉක්මනට කැටි කරලා කියලා දෙන්නම්. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකකින් හරි මැසේජ් එකකින් හරි දාලා අහන්න. මුලින්ම බලමු අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. ඔලිව් ඔයිල් මේස හැඳි 3ක් අවශ්‍ය වෙනවා. දෙහි ගෙඩි 4ක්, මී පැණි මේස හැඳි 3ක්, පියුමික් ස්ටෝන් එකක්. මේක ෆැන්සි ෂොප් වල ගන්න තියෙනවා. බේබි ක්‍රීම් මේස හැඳි 1ක්, අයිස් වතුර මේස හැඳි 1ක් හෝ 2ක්, තරමක් ඇට සිටිනසේ කුඩු කරගත්ත හාල් පිටි මේස හැඳි 2ක්, සනීප මේස් යුගලක්, හොඳින් ඉදුණු කෙසෙල් ගෙඩි 2ක්. මුලින්ම බලමු පැක් එක හදා ගන්න විදිය. බෝල් එකක් ගන්න. එකට ඔලිව් ඔයිල් වලින් භාගයක් දාන්න. ඒ කියන්නේ මේස හැඳි 1/2ක් දාන්න. ගත්තු කෙසෙල් හැන්දකින් හොඳට පේස්ට් කරගෙන බනානා පල්ප් එක හදලා ඔලිව් ඔයිල් වලට දාන්න. උණුසුම් වතුර ටිකක් මේකට දාන්න. මික්ස් කරලා මේ බෝල් එක රස්නේ වතුර තියෙන සාස්පානකට මේ බෝල් එක දාලා පැත්තකින් තියන්න. ඒ කියන්නේ අපිට ඕන කරන්නේ උණුසුම් හීල් පැක් එකක්. ඊට පස්සේ පැක් එක හදලා ඉවරයි. එක පැත්තකින් තියන්න. අපි ගත්ත හාල් පිටියකට බේබි ක්‍රීම් දාන්න. බේබි ක්‍රීම් මේස හැන්දක් දාන්න. අයිස් වතුර මේස හැන්දක් දාන්න. අපිට අවශ්‍ය කරන්නේ හොඳ ක්‍රීමි ගතියට තියෙන ස්ක්‍රබ් එකක් තමයි අවශ්‍ය කරන්නේ. මෙතනදී ඔයා ගත්ත බේබි ක්‍රීම් ප්‍රමාණය ඔයාලට මදි කියලා හිතනවා නම් තා පොඩ්ඩක් වැඩිපුර දාගන්න. ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට අපි ස්ක්‍රබ් එකත් හදලා ඉවරයි. ඒක ස්ක්‍රබ් එක ඔයාලට පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා තියන්න ගන්න වෙලාව දක්වා. ඊට පස්සේ ඔයාගේ කකුල් දෙක දාගන්න පුළුවන් තරමේ ප්ලාස්ටික් ලොකු බේසමක් ගන්න. ඒකට මද උණුසුම් වතුර දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට මෘදු ෂැම්පෝ, බොඩි වොෂ්, එහෙම නැත්නම් බේබි ෂැම්පෝ නම් ගොඩක් හොඳයි. මේ මොන හරි කමක් නැහැ. ඔයාගේ වතුර එකට දාන්න. මේ ඊට පස්සේ ඔයාගේ කකුල් දෙක මේ රස්නේ වතුරයකට ටික වෙලාවක් දාගෙන ඉන්න. අතින් හොඳට ඔයාගේ යටිපතුල් මේ අතරතුර මසාජ් කරන්න. දැන් ඔයාගේ යටිපතුල් එතකොට හොඳින් තෙත් වෙලා පැංගිලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් පියුමික් ස්ටෝන් එක අරගෙන මෘදුව ඔයාගේ යටිපතුල් හොඳින් පීරන්න. ඒ කියන්නේ හොඳින් ඔයාගේ යටිපතුල් වල ඝන වෙලා තියෙන තැන්වල තියෙන මැරුණු සම ඉවත් කරන්න. පියුමික් ස්ටෝන් එක හදලා තියෙන මේ සඳහාමයි. ගොඩක් හයියෙන් නැතුව සාමාන්‍ය විදියට ඔයාලට මේක කරන්න පුළුවන්. ටික වෙලාවක් යටිපතුල් හොඳට පියුමික් ස්ටෝන් එකෙන් පිරිමදින්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයා ෆ්‍රිජ් එකේ දාලා තියෙන ස්ක්‍රබ් එක, ඒ කියන්නේ හාල් පිටි ස්ක්‍රබ් එක අරගෙන යටිපතුල් වල තවරලා අත් දෙකින්ම හොඳින් ස්ක්‍රබ් කරන්න. කවාකාරව පිරිමදින්න. මේ මගින් ඔයාගේ යටිපතුල් වල ඇති මැරුණු සෛල තව දුරටත් ඉවත් වීමක් සිද්ධ වෙනවා. පේස්ට් එක තුනී වෙනකන් මේක ඔයා විනාඩි 10ක් 15ක් විතර හොඳට ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් දෙහි කෑල්ලක් අරගෙන හොඳට ඔයාගේ යටිපතුල් වල අල්ලන්න. දෙහි කියන්නේ ඊටාම හොඳට ඕන එකක්. ඒයින් යටිපතුල් වල ඇති සමේ ඇති විස බීජ ඉවත් වෙනවා. සම මත ඇති සෛල වලට පෝෂණයක් ලැබෙනවා. එයත් ටික වෙලාවක් අරගෙන කරන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට උණුසුම් ජලයේ ගිල්වා තිබූ කෙසෙල් පේස්ට් එක ගන්න. ඒක අරගෙන යටිපතුල් වල හොඳින් තවරන්න. ඝන වෙලා ඇති විලුඹේ හොඳින් තවරන්න. ඊට පස්සේ ඔයාට මේ හීල් පැක් එක ටික වෙලාවක් ගාගෙන ඉඳලා සීතල වතුරින් හොදලා අරින්න. ඔයාලට පුළුවන් නිින්දට යන්න කලින් ඉතුරු වෙච්ච ඔලිව් ඔයිල් ටික තියෙන්නේ. ඒක අරගෙන යන්තම් තරමක් රත් කරන්න. රත් කරගත්ත ඔලිව් ඔයිල් වලින් ඔයාගේ දෙපා සහ යටිපතුල් හොඳින් මසාජ් කරන්න. අවසානයේට තෙල් ගතිය තියෙද්දිම ඔයාගේ මේස් දෙක කකුලට දාලා නිදා ගන්න. මේ ප්‍රතිකර්මයේ දින 2කට වරක් කරන්න. සත්කාර 10ක් නිමා වෙද්දී ඔයාට ලස්සන දෙපා යුගලක් සහ රෝස පැහැගත් යටිපතුලක් අනිවාර්යයෙන්ම හිමි වෙනවා. ප්‍රතිඵල නිසකයි. ප්‍රතිඵල ඇත්තටම විශිෂ්ටයි. කරලා බලලා අපිටත් කියන්න. Thank you.